guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න ගෙනාව මගේ first day vlog එක. අද my boyfriend චුට්ටක් එළියට යන්න කියලා බැලුවා. බලන්න ඔයාලා මෙතන අඳුරනවද කියලා. අපි ආවේ අද කැලණිය water world එකට. මුලින්ම ටිකට් ගන්න ඕනේ එතනින්. එතන ලොකු එක්කෙනෙක්ට 1100ක්, පොඩි එක්කෙනෙක්ට රුපියල් 500ක් වගේ තමයි මතක. 1100 පැකේජ් එකට ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මුලින්ම අපි ගියේ කුරුල්ලන්ට කෑම දෙන්න. මම හිතන්නේ ඒකේ ටයිම් එකක් තියෙනවා. එතනින් එයාලා අපිට සීට්ස් වගේක් දෙනවා. ඉතින් ඒවා අපි අතේ තියන් ඉන්නකොට කුරුල්ලෝ ඇවිල්ලා ඒව ලස්සනට පොත්තා අයින් කරලා ඒකේ තියෙන මදේ විතරක් කාලා යනවා. බලන්නකෝ ඒකෙත් ලස්සන. මම නම් ඒ වැඩේට හැබැයි චුට්ටක් බයයි. ඒ වුණාට මෙතන චූටි බබාලා ඉන්නවා. හරිම ලස්සනට. ඒගොල්ලෝ ඒක සත්තු අල්ලන්න යනවා. හරිම ඉතින් පොඩි බබාලා නම් ඇත්තට මේක අලුත් අත්දැකීමක්. පොඩි බබාලා දුන අපිට. ඊළඟට අපි ආවේ එතනින් රිවර් සෆාරි එකට. එතනත් ඇත්තටම හරි ලස්සනයි. ඒක බෝට් එකේ යන්න තියෙනවා. අර අපි මුලින් ගන්න ටිකට් එකට ඔක්කොම පැකේජ් එකම ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට මේ ඉන්නේ මගේ සුකුරු බොඩිල්ලියා. අපි දෙන්න තමයි අද බ්ලොග් එක කරන්න ආවේ. ඉතින් දැන් අපිට බෝට් එක එනකන් චුට්ටක් වෙලා ඉන්න කිව්වා. ඔන්න දැන් බෝට් එක ආවා. මේ තමයි අපේ රයිඩ් එක. ඉතින් ඔන්න දැන් තමයි අපි රයිඩ් එක පටන් ගන්න. ලස්සන කුරුල්ලෝ මාළු මොනරු එතකොට මේක චුටි ලස්සන සත්තු ඒකට පොඩි දියැලි ඇත්තටම හරිම ලස්සනයි. හැබැයි ඒක ඒ විදිහට බලන්නේ මේන්ටේන් කරන්න නම් නැති පාටක් තමයි වෙන කතා වුනේ. මේක මේන්ටේන් කරගන්න ඇත්තටම හරිම ලස්සන චුටි දියැලි තියෙනවා. ඒක නිකන් ඒත් කරන ගිහිල්ලා බලන්න ඕන එක අමුතුම ෆීලිං එකක් එන්නේ. මෙතනින් එහෙම හරිම ලස්සනයි යනකොට එයාලා අපිට කියලා දෙනවා මේ මෙතන මේ වගේ කුරුල්ලෝ ඉන්නේ. එතකොට මේ වගේ රටවල් වලට ආවේනික අය ඉන්නේ. එහෙම කියලා එතන අපිත් එක්ක බෝට් එකේ යන මෙකෙනෙක් ඉන්නවා. එයාම දැන් රෙකෝඩින් එකක් තමයි දාලා දෙන්නේ. ඉතින් අපිට හැමදේම එයාලා කියලා දෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 5ක වගේ බෝට් රයිඩ් එකක් තමයි තිබ්බේ. ඔන්න දැන් අපේ බෝට් රයිඩ් එක ඉවරයි. එතන මං හිතන්නේ කට්ටිය ගොඩක් හිටියේ නැහැ. අද වීක්ඩේ එකක් නිසා වෙන්නේ නැති. ඉතින් ඔන්න බෝට් රයිඩ් එක ඉවර වෙලා අපි දෙන්න යනවා දැන් කුරුල්ලෝ ඉන්න පැත්තට. මෙතන ඉන්නවා මැකෝ ගිරව් අඹයාලා හරිම සද්දයි. ඉතින් මෙතන ලොකු පැස්බරාලා දෙන්නේ කින චුටි පැටියෙකුයි. තව එක්කෙනෙක් හිටියා පොඩි පැටියෙක්. මෙතන ඉන්න එක පැස්බරෙක්.
එතකොට මේ ඉන්නේ මගේ පැස්බරා. එතන තව චූටි පැස්බරෙක් ඉන්නවා. ඉතින් ඔහොම තමයි එතන එක බැලුවේ. ඒත් ලස්සන මේ ඉන්නේ මංසන් සුදු මොනරු. මේක එක ෆෙදර්ස් තිබ්බා. ඒ වගේ කුරුල්ලන්ගේ බිත්තර එහෙම දාලා තිබ්බා. හරිම ලස්සනයි. එතන යන්න ඕනේ අදකම. හැබැයි දැන් නම් ගොඩක් සත්තු අඩුයි. ඊට පස්සේ අපි ගියා අන්ඩර් වොටර් ටනල් එකට. එතනත් මාරම ලස්සනයි. යන තැන නම් චුට්ටක් කළුවරයි. චුට්ටක් නෙමෙයි හොඳටම කළුවරයි. ඉන්නේ කවුද කියලාවත් පේන්නේ නැති තරමට මාර කළුවරක් තමයි තිබ්බේ. මෙතනින් තමා එක පටන් ගන්න. ඉස්සරන ලිෆ්ට් එක වැඩ කරා. දැන් නම් ලිෆ්ට් එක වැඩ කරන්නේත් නැහැ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. උඩ නිකන් වතුර පාරක් වගේ යනවා. ලස්සන මාළු ඉන්නවා. ඒකත් මේන්ටේන් කරන්න නැහැ. හරිම ග්ලාස් වල එහෙම ඩස්ට් එක එහෙම තිබ්බා. ඊළඟට හරිම ලස්සන මාළු වර්ග ගොඩක් හිටියා. පස්සේ එතන බලලා අපි ආව රේන් ෆොරස්ට් එකට. එතන නම් මාළු අඩුයි ටිකක්. ඊට පස්සේ අපිට දැනට අමුතු මාළුවෙක් හම්බුණා. ඇත්තට මම හිතුවෙත් ඒක ගලක් කියලා. නෑ, ඒක ලස්සන මාළුවෙක්. බලන්න මේ මාළුවා. මේ මාළුවාගේ නිකන් ඇත්තටම නිකන් අර ගලක් තියලා තියෙනවා වගේ. ඒ මාළුවාගේ නම කපටි දඩයක්කාරයා කියලා මාළුවෙක්. කපටි දඩයම් කරු. එයා නිකන් අර ගලක් වගේ තමයි ඉන්නේ. මත් අදම තමයි මාළුවව නම් දැක්කේ. ඊට පස්සේ පෙතනින් එනකොට තව හිටියා. අදම දැක්ක මාළුවෙක්. මේක මුහුදු ගවයා කියලා මාළුවෙක්. බලන්න ආල කලින් දැකලා තියෙනවාද කියලා. මුහුදු ගවයා. එයත් නේ හරිම අමුතුයි. මේ වගේ ලස්සන දියැලි ඇතුලේ හදලා තිබ්බා. මම හිතන්නේ ගොඩක් කැලණි පැත්තේ නම් මෙතනට ගිහින් තියනවා. ඊට පස්සේ මේ වගේ ලස්සන කොරල් පාර තිබ්බා. අපිට අන්තිමට හම්බුණා මාළුන්ට කෑම දාන්න. අතට මෙතන නම් හරිම ෂෝක්. ඒගොල්ලෝ අපිට මාළු කෑම දෙනවා. ඒක අතේ ගුලි කරන් හිටියම මේ මාළු ඇවිල්ලා එතන පොර කනවා. එතන සිකියුරිටි අංකල් කෙනෙක් ඉන්නවා. එයා තමයි අපිට කියලා දුන්නේ. එයා තමයි අපිට මාළු කෑම දෙන්නේ. ඉතින් මම නම් ඒ වැඩේට චුට්ටක් බයයි. හැබැයි චුට්ටක් වෙලා ඉද්දි ඒක හරි ගියා. අපි දැන් ඊට පස්සේ එළියට ආවා. ඊට පස්සේ චූටි බඩගින්නක් ඇවිල්ලා කැරන් ෆ්‍රෙෂ් එකට ගිහිල්ලා මේ කේකුත් අරගෙන අපි දෙන්න ගෙදර යන ගම. ඒකේ ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. බටර් එකයි, කොෆි එකයි, කැෂු එකයි, චොක්ලට් එකයි. ඒකත් රහයි. අත් කාලා ඔන්න එහෙනම් අපි දෙන්නගේ බ්ලොග් එක ආදට ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම බයි.